ඉතින් ඕගොළුන්ග අයිපෝන් කියලා පිළිගන්නවා. අතම ඕගොල්ලුන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ මගේ පළවෙනි FPGA බෝඩ් එක. FPG කියන්නේ ෆිල් ප්‍රෝග්‍රමබල් ගේට් ඇරේ බෝඩ් එක අන්බොක්ස් කරන්න. මම මේකට ගොඩක් දොස් බලන් හිටියා. මොකද මම මේක ගොඩකට දැන්ට සති 3කට විතර කලින් ඩිජිලන් කියලා සයිට්ටකින් ඉතින් මුලින්ම කියන්න ඕනේ අද මේට රටේ ඇතිවේ තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නුත් කියන්න ඕනේ. විපතර පත්වෙලා ඉන්න ජනතාවට අපි බලවත් කනගාට මගේ බලවත් කනගාටුවත් පල කරනවා. ඒ වගේම පවතින තත්ත්වය යටතේ අවතැන් වී සිටින ජනතාවට ඉක්මනින් රිකව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බලමු දැන් අපි යමු අන්බොක්සිං වීඩියෝකට. මං කිව්වාගේ මම මේක ඕඩර් කරේ ඩිජිලන් කියන වෙබ්සයිට් එකෙන්. මට මේක ඕඩර් කරද්දී මේකේ වැලියු එක $299ක්. ඉගැන ලංකාව මුදලින් රුපියල් 92,000ක් විතර වගේ. ඊට පස්සේ මට මේකට ටැක්ස් විදියට ටෝටලි ගියා 26,860 එකක්. ඉතින් මම ඇතරම අම්මගෙන් තාත් අපචිනි සල්ලිල්ලදම ගත්ත මේක. මේ දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේක කරන්දුන්නට. මේ වගේ කාලෙක ඉතින් අපි වැඩි කතා නැතුව ඉස්සල්ල අපි බලමු මේක අන්බොක්ස් කරල බලමු. මේ තමයි එයාපු බොක්ස් එක. මේක තියෙනවා උඩින් වෙනම පේපර්වර්ක්ස් වගේයක් තියෙනවා. මේක මම ඉන්ටර්නේෂනල් ලෝඩර් එක දැම්මේ ෆෙඩෙක්ස් එකෙන්. ෆෙඩෙක්ස් ඉන්ටර්නේෂනල් ප්‍රයොරිටි එකෙන් තමයි ආවේ. අතර මම මීට කලින් මේ ලොකු දෙයක් ඕඩර් කරලා තිබෙන පිට රටකින් මේ මැලේසියාවෙන් තමයි ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ ලංකාව ඇතුළේ ඩෙලිවර් කරලා තියෙන්නේ සිටිපැක් කියන ඩෙලිවරි සර්විස් එක. බලමු මේක ඉස්සෙල්ලා මේ අපි මේකේ තියෙන පේපර් වර්ක්ස් ටික පොඩ්ඩක් අරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. උඩින් කියන්නේ මෙතන උඩින් පැකේජ් එකක් විතර වෙනම පේපර් වර්ක්ස් වගේ කලවලා තියෙනවා. අපි ඒක බලමු මොනවද කියලා. විඩියෝ කොල්ටි කරන් ගන්න එපා. අඩු පාසුකම් යටතේ මේක කරන්නේ. මට මේකටම වෙනම කැමරා එකක් ගන්න වෙලාවත් අතරම තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙතන ඉති සිරෝ ටේප් එක වල තියෙන්නේ. පස්සේ මේක ඉස්සල්ලා බලමු මේකේ අලවල් තියෙන පේපර් වර්ක්ස් තියෙනවා.
තමයි ගැලවිලා එක කාඩ්බෝඩ් පෙට්ටියටම අලවල වගේ තිබ්බේ ගියක් තිබෙන්නේ නැත්තරම ගලවන්න වෙයි කවන්නේ පොඩ්ඩක් ඩැමේජ් වුණා බොක්ස් එකට වැඩි ගණන් ගන්න නැතුව අපි ඉස්සල්ලා මම හිතන්නේ මේක ටැක්සේෂන් වලට අදාළ කොලේ yes මේක ටැක්ස් ඉන්වොයිස් එක මේකේ තියෙන විදිහට පැල් එක ඒ කියන්නේ පෝර්ට් ඇන්ඩ් එයාපෝර්ට් ඩිප්ලොයිමන්ට් ලෙවයි එක 4700ක් වෙදිලා තියෙනවා ඊළඟට සෝෂල් සිකියුරිටි කන්ට්‍රි ලෙවයි එක 2703ක් වෙදිලා තියෙනවා ඊට පස්සේ වැට් එක වැලියු ඇඩඩ් ටැක්ස් එක 19458ක් වෙදිලා තියෙනවා ඔක්කොම ටැක්ස් විතරක් වෙදිලා තියෙනවා 26861ක් ඒක තමයි FedEx එකේ ඉන්වොයිස් එක ඊට පස්සේ මේක ගත්තොත් මේ තව පේපර්වර්ක්ස් වගේ මේක ඩිජිලන්ට් එකෙන් ගිය පේපර්වර්ක් එක ඩිජිලන්ට් කියන්නේ ගොඩක් FPGA Raspberry Pi ඒ වගේ දේවල් විකුණන කම්පැනියක් ඉතින් ගොඩක් එඩියුකේෂනල් බෝඩ් එඩියුකේෂනල් පර්පස් වලට අදාළ ඩෙවලොප්මන්ට් බෝඩ්ස් විකුණන කම්පැනියක් මම පල්ලෙන් ලින්ක් එක දාන්නම් ඔයගොල්ලන්ට මේකත් තියෙන ඉන්වොයිස් එකක් ලොකු දෙයක් නෙවෙයි පොඩි නෝටිසස් ටිකකුත් තියෙනවා ලොකු දෙයක් නෑ මේකේ මෙතින් ඩිජිලන්ට් එකෙන් එව් ඉන්වොයිස් ටික ඉන්වොයිස් එකකුත් තියෙනවා තව නෝටිසස් වගේකුත් තියෙනවා අපි පැත්තකින් කියමු දැන් අපි මේන්ම පාර්ට් එකට යන්න අපි බලමු මොකද්ද බොක්ස් එක ඇතුලේ තියෙන කියලා මේ පොඩි කඩදාසියකින් කවර් කරලා තමයි වෙලා තියෙන්නේ අතරම මට මේ RT-C7 බෝඩ් එකත් එක්ක ෆ්‍රී හම්බුණා USB to micro USB කේබල් එකක් හම්බුණා ඒගොල්ලෝ ඕඩර් කරන් කියලා තිබ්බ ඒක ෆ්‍රී දෙන්නේ ඩිස්කවුන්ට් එකක් ඇට් වෙනවා මේ FPGA බෝඩ් එක ගත්තාම මේක RT-C7 එතකොට මේකේ ඩෙවලොප්මන්ට් බෝඩ් එක RT-C7 ඒ වුණාට මේකේ FPGA කියන්නේ SoC සිස්ටම් ඔෆ් චිප් එක ඇවිල්ලා Sync 7000 Sync 7000 කියන්නේ සයිලින්ස්ලා තමයි මේක හදන්නේ SoC එක ඩෙවලොප්මන්ට් බෝඩ් එක ඇවිල්ලා ඩිජිලන්ට් එකේ සයිලින්ස් කියන්නේ AMD කම්පැනිට අයිති AMD එකට අයිති AMD කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් ගහන්නේ අන්න ඒ වගේ ඒගොල්ලෝගේ FPGA හදන කම්පැනි එකක් තියෙනවා සයිලින්ස් කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් Intel ලගේ තියෙනවා Altera කියලා එකක්. මේක නම් USB to micro USB කේබල් එකක් තියෙන ලොකු දෙයක් නෑ ඒකේ. අපි බලමු RT-C7 බෝඩ් එක මෙදින පිට කවරේ ඊළඟට
මේගොල්ලෝ මේක හොඳට රිජිෆෝම් මනවී මේක මන්දන්නේ මොකක් දියෙන් කියලා මේ වගේ හොඳ කවරින්කක් දීලා තමයි වෙලා තියන්නේ ඩැමේජ් ඩැමේජ් නැතිවන්න ඊට අමතර මේක සර්කිට් එක කව කරන්න වෙනම රිජිෆෝර්ම්යක් ද මේකට කියන්නේ මන්ද මේ කව වෙන්න වෙනම මේ පැකින්නයක් හදල් තිනවා පැකින් නැන්නේ පැකින් නැක්කකු මේ තමයි මගේ හුරු බූටි FPG එක මගේ මං ජීවිත පලන්නතාවට මගේ පාවිච්චර ගත්ත FPG එක ගන්න FPG එක මිට කලින් කැම්පස් එක තියෙන FPG පාවිච්චි කල තියෙන මංට කලින් වැඩ කරලා තියෙනවා ඇල්ටර ඇල්ටර එකකින් වැඩ කරා ප්‍රොජෙක්ට් සොල්ට කැම්පස් ඉන්න දවස්වල ඇල්ටර ටෙරාසික් D2 එකසි පලද මොද්ද එකක් හරි මේ අනිත්‍ය පැත්තිෙන් කියලා ඉරිසල් අපි කොළොම් මේ මෙතන් මේක මේ මේක පොඩි නිකං ඩේට ශීට්ටක්ම නෙවෙයි ඩේට ශීට්ටන්නේ මේක ස්පෙක්ස් වගේ දාල් තිනවා මේක තියෙන රැම් එක ඊළඟට අපි කෙනෙස්සර කතා කරු මේක තියෙනවා සීරියල් ෆ්ලෑෂ් එක තියෙනවා එක වෙනම දාල නෑ මං හිතන්නේ එහෙම දාලනය කියන්නේ කොටම එකට තියෙන්නේ ටික්ස් දාල් තින්නේ ට වඩිය තේරෙන්නේ වැඩි සින්න එක මිගොලුන්ගේ දාල් තින විදිහ මේක තියෙන ප්‍රශ්න මේ බෝඩ්ස් ගැන මේක විතරන්නේ මේ කොළොන්ගේ රිලිස් කරන බෝඩ්ස් තියෙන්නේ තව බෝඩ්ස් තියෙනවා රිලිස් කරන ඒවත් එක්කම ගේ දාලා තියෙන මට තියෙන විදියට මම පුළුවන් නොත් ඒක ගැන ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්නම් මේ බෝඩ් මේ ඩොකියුමන්ට් එකත් එක්ක බලමු මේ FPG එක ගත්තට ගියොත් මේ තියෙන FPG එක තිබෙන ඩිජිටල් කියලා ගහලා තිනවා RTC7 කියලා ගහලා තිනවා සයිලින්ක්ස් කියලා ගහලා තිනවා එතකොට මේකේ මේ මේකේ SoC එක ඇවිල්ලා මං කිව්වාගේ Sync 7000 SoC එක ඒකත් එක්ක FPG එකයි තව වෙනම CPU එකකුත් වෙනවා මේකේ CPU එක ඇවිල්ලා AMD sorry AMD නෙවෙයි ARM dual core Cortex A9 processor එකක් ඊට අමතරව FPG එකත් ඇත්තටම මේ කියන්න ඕනේ මේකේ C710 කියලා තියෙනවා තව C720 කියලා එකක් තියෙනවා මම ගත්තේ C720 කියන එක මොකද ඒකේ මේ logic cells කියන්නේ FPG එකේ ඇතුලේ තියෙන logic cells FPG එක ඇතුලේ logic cells ගාන වැඩි C710 එකට වඩා මට කියන්න මුතුන FPG එකක් කියන මොකක්ද කියලා FPG එකක් කියන්නේ දැන් අපි චිප් ඩිසයින් කරනවානේ ඒ චිප් ඩිසයින්
මොබයිල් ෆෝන් වලට එන Wi-Fi chip හරි නැත්තම් මයික්‍රෝප්‍රොසෙසර් එකක ගමු. ඒකත් chip එකක්. එතකොට ඒ ඩිජිටල් chips මේ ඒ කියන්නේ අපිට සාමාන්‍ය වගේ එකපාරටම හදන්න බෑ. අපි ඒකට ප්‍රොටෝටයිප් එකක් හදනවා. ඒ කියන්නේ එකපාර හදන කියන්නේ ඒක අන්තිමට ෆයිනලි සිලිකන් චිප් එකක් විදිහට එන්නේ. එහෙම නැතුව අපි ඉස්සෙල්ලා ඒක ප්‍රොටෝටයිප් කරනවා. ඒක අපි ඉස්සෙල්ලා මේ FPGA බෝඩ් එකක අපි ඒක ප්‍රොටෝටයිප් කරනවා. ප්‍රොටෝටයිප් කරලා බලනවා මේකේ පර්ෆෝමන්ස් කොහොමද කියලා. ඊට පස්සේ තමයි අපි තව දේවල් ගොඩක් කරනවා. තව දේවල් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කරලා තමයි අපි මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක ගන්න. මොකද ඒක හදනවා නම් එක චිප් එකක් හදන්න බෑ. හදනවා චිප් බර ගණක් හදන්න වෙන. මොකද ඒක ප්‍රොසෙස් එක ගොඩක් එක්ස්පෙන්සිව් ප්‍රොසෙස් එකක්. හරි දැන් මං කිව්වේ මේකේ මේ RTC7 20 කියන එක මං ගත්තේ. එතකොට මේ RTC7 20 කියන එකේ ලොජික් සෙල්ස් ගොඩක් වැඩි. FPGA එකේ තියෙන ලොජික් සෙල්ස් ගාන ගොඩක් වැඩි. එතකොට ඒක ගොඩ අපිට පුළුවන් පාවිච්චි කරන්න මේ වගේ ඩවලට. මම හිතාගෙන ඉන්නේ කරන්න මුලින්ම RISC-V ප්‍රොසෙසර් එකක් මේක රන් කරන්න. ඒ කියන්නේ RISC-V කියන්නේ RISC-V කියන්නේ ARM ඊළඟට Intel x86 වගේම instruction set architecture එකක්. එතකොට ඒකෙන් අපි ෆයිනලි එකේදී ප්‍රොසෙසර් එකක් ඩිසයින් කරා. ඒ ප්‍රොසෙසර් එක මම රන් කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි මුලින්ම කරන්නේ. ඊළඟට නියුරල් නෙට්වර්ක් එකක් රන් කරන්න, පොඩි නියුරල් නෙට්වර්ක් එකක් රන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව මේකේ පුළුවන් කියලා තිබ්බා මේ තව ඉමේජ් ප්‍රොසෙසින් ෆිල්ටර්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලර් කරන ෆිල්ටර් එකක් හරි නැත්නම් නොයිස් කැන්සල් කරන ෆිල්ටර් එකක් හරි අන්න ඒ වගේ ෆිල්ටර් එකක් හදන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඒකේ RTL එක මම ලියලා RTL එක ඔල්රෙඩි ලියලා තියෙන්නේ. මේක ඉම්ප්ලිමන්ට් කරලා වැඩ කරනවද කියලා බලන එක තමයි අර ලොකුම ටාස්ක් එක. මම ඒකට තමයි මේකක් ගෙනාවේ. තව තියෙනවා මේකෙන් පුළුවන් ඒක කියන්නේ මැෂින් විෂන් එක. මැෂින් විෂන් වැඩ කරලට නැහැ. ඒක පැත්තෙන් කියන්නේ සරලව කිව්වොත් මේක අර GPU එකක් වගේ වීඩියෝ ස්ට්‍රීම් කරන්න හදන්න පුළුවන්. ඒක තමයි ඒ කියන්නේ මේ FPGA එකේ GPU ප්‍රොටෝටයිප් කරන්න පුළුවන්, CPU ප්‍රොටෝටයිප් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. තව මේකේ තව වැඩක් තියෙන මේකේ මේ Linux OS එක රන් කරන්න පුළුවන්. embedded Linux කියලා තියෙනවා OS එකක්. ඒක රන් කරන්න පුළුවන් මේකේ. ෆයිනලි අපි බලමු මේකේ මේ මොනවද තියෙන පෝර්ට්ස් මොනවද පේනවා ඇති. මේ ලොකුට නම් ක්වොලිටි එකක් නැහැ මේ වීඩියෝ එකේ. ඒ වුණාට මේකේ තියෙන ඊතර්නෙට් පෝර්ට් එකක් තියෙනවා. ඊළඟට USB පෝර්ට් එකක් තියෙනවා. මේකේ HDMI පෝර්ට්ස් දෙකක් තියෙනවා. කියන්නේ HDMI in පෝර්ට් එකක් තියෙනවා, HDMI out පෝර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එක HDMI කියන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ ස්ට්‍රීම් කරන පයිප්ලයින් එකනේ. එතකොට මේ
ඒකට ඉන්වලට වෙනමයි අවුට්වල්ට වෙනමයි පෝට්ස් දෙයක් තියෙන හොඳ ෆැසිල්ටියක් එක මේවනම් මේ පීමොඩ් හෙඩර්ස් තියෙන්නේ ෆිමේල් පෝට්ස් තියන්නේ ඊළඟට මේක ස්විචස් පුෂ් බටන්ස් තියෙනවා ඊළඟට මේ ටොගල් ස්විචස් තියෙනවා ආයේ තැන් විතර එල්ඩස් තියෙනවා එල්ඩ තියෙනවා හයත් තියෙනවා බින්දින පහවෙනකම් හයත් තියෙනවා ඊළඟට මෙතන තව අයි පව පෝට් එක තියෙනවා මෙතින එල්ඩ මෙතින පුෂ් බටන්ස් මෙතින ටොගල් ස්විච් එක ඒටික තමයි ඉතින් තියෙන්නේ මේ තම වැඩ කරනම් වැඩ කරනම් බැල්වෙනෑ ලොන්නොත් මං මේකින් වැඩ කරලා ප්‍රජෙක්ස් වගේ ගොලට පෙන්න්න මොනොද කරන්න පුළොන් කියලා කරන්න හිතන් ඉන්න ප්‍රජෙක්ස් එක ම පොළොන්නොත් හොඳර විඩිය දාලා මිටෝඩ පැහැදිලිව මම එක පෙන්න්නම් තවන මික් ගැන කියෙන් තියෙන් මත් මේ ලැප් එකෙන් බලාගෙන කියන්නේ ඉන්ඩීටේල් මට මතක නෑ මොනද මේ තියෙන් කියලා හරි ඒටික තමයි එනම් ඉති මේ අමාරු කාලේ පරිස්සමින් ඉන්න ගෙවල්ලටලා පුළුවන්නම් අසර මිනිස්සුටත් ගිහිල්ල උදව් කරන්න ඉගැන්නේ ඒටික හියන් තියන්නේ හැමෝටම සුබදසක් හැමෝටම නිදුක් නිරෝගිසක පාර්ථනා කරනවා තැංකෝ